ශ්‍රී ලංකාවෙහි රාමඤ්ඤනිකාය, අමරපුර නිකාය, සියන් නිකාය යන නිකායත්‍රයන්හි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සීලුම මහා සංඝරත්නයන් අවසරයි දියසෙන් බලය සංවිධානය මගින් මෙහෙයවනු ලබන බුදුවරු වැඩිමග ඔස්සේ තේමාව බවට පත් කරගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකින් අපි අද මුණ ගැහෙනවා. අපි මේ දිනවල සාකච්ඡා කරන කාරණාවක් සහ අපගේ අවසාන ඉලක්කය අපි සෑම වැඩසටහනකදීම සුපුරුදු පරිදි මතක් කරනවා. අපේ අවසාන ඉලක්කය ධර්ම සංගායනාවක්. ඒ පිළිබඳව දිගින් දිගටම පැහැදිලි කිරීම කරපු නිසා ඒකට වෙලාවක් ගන්න නැතුව අද දවසේ කාරණාව තමයි මහායානය පිළිබඳව මතු වුණු යම්කිසි ගැටලුවක් වර්තමාන සමාජයේ දිගින් දිගටම කතා වෙනවා, සාකච්ඡා වෙනවා. ඒ පිළිබඳවයි අද වැඩසටහනට අපි අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මහායාන සංකල්පය පිළිබඳව නොඑක් මතිමතාන්තර විවිධ මත ගැටුම් එක්ක අද සමාජයේ යම් එක්තරා රැල්ලක් අන්තර්ජාලය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනදී අපි දීර්ඝ කාලයක් කරපු දැවැන්ත අධ්‍යයනකින් අනතුරු හෙළිදරව් වුණු කාරණාවක් තමයි විශේෂයෙන්ම හේතුවක් වෙන්නේ අද දවසේ වැඩසටහන සහ මේ දක්වා අපි කරගෙන ගිහපු වැඩසටහන් වෙනස් කරලා යම් ප්‍රමාණයකට ඒක පිළිබඳව සැලකිලිට ගැනීමකුත් මේත් එක්කම සිද්ධ කරන්න අවශ්‍ය නිසා අද දවසේත් අපි කල්පනා කරා මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බවට සඳහන් වෙනවා. මහාචාර්යවරු දෙපළක් විසින් කරපු පරිවර්තන දෙකක් සහිතව අපි දෙකක්ම අධ්‍යයනය කරගෙන ගියා. දෙකේ යම් පරිවර්තනයේ පිළිබඳව වචනවල වෙනස්කම් කීපෙකුත් වුණා. කොයි හැටි නමුත් අපිට මේ කරපු ප්‍රකාශනය තමයි තේරවාදයට ලොකු හානියක් වෙනවා අනික් ප්‍රකාශනයක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට දානමාන සපේමක අවශ්‍යතාවයක් හිටින්නේ නැහැ. මේ කාරණාව වටහා ගත්තොත් තේරුම් ගත්තොත් කියන එක තමයි ප්‍රකාශනය. මේ ප්‍රකාශනය සෑම වැඩසටහනකදීම ඉදිරිපත් කරනවා. නමුත් අපි සමස්තයක් විදිහට මේක දැනුවත් විය යුතු නිසා සමස්ත භික්ෂුන් වහන්සේලා ප්‍රජාවම ලෝක වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රමාණය සමස්ත ලෝකයේම ඉන්න සීලොම් භික්ෂුන් වහන්සේලා අපි එක කුලකයක් යටතට අරගෙන එකම බුද්ධ දර්ශනයක් යටතේ ඉන්න අනුගාමිකයන් පිරිසක් විතර අරගෙන සීලොම් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ඒ හේතුවත් එක්ක අපි විශේෂයෙන්ම මේ සීලොම මූලාශ්‍ර පෙන්වමින් මේ පැහැදිලි කිරීම එකින් එක වෙනස් නොවන ආකාරයට, කියන්නේ වෙනසක් සිදු වෙනවා නම් පරිවර්තන හරහා ඒකත් දැනුවත් කරමින් පැහැදිලි කරමින් තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඒ වගේම වැඩසටහන් දෙකක් දැනට කරලා තියෙනවා අන්තර්ජාලයට මුදා හැරියා. එක වැඩසටහනක් අපි මේ ආකාරයටම කරා. තවත් වැඩසටහනක් භාෂා විදියටත් වෙනස් කරලා කරා. ඒ කියන්නේ අනිකුත් භාෂා. දැනට භාෂා 3ක් යටතේ අපි කරගෙන යනවා. ඉතිරි භාෂාවලුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. සිංහල භාෂාව, දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව කියන භාෂා 3න් දැනට අපි වැඩසටහන් කරගෙන යනවා. ඒ එන ප්‍රතිචාර සැලකිල්ලට අරගෙන ඒ තවදුරටත් අනිකුත් භාෂාවල් කියන්නේ ඒ භාෂා 3 සහ ඒ තවදුරටත් භාෂා පිළිබඳව සැලකිල්ල කියන්නේ අපි අවධානය යොමු කරනවා ලැබෙන ප්‍රතිචාරات එක්ක. හොඳයි, එහෙනම් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අපි මේ පරිච්ඡේද 28කින් සමන්විත මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේහි නිදාන කතාව කියන ඒ පරිච්ඡේදය තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඉතින් ඒකේ අපි මේ දක්වා කරපු පැහැදිලි කිරීම චුට්ටක් මතක් කරමින් අපි එතෙන් පටන් මේක තවදුරටත් දිගින් දිගටම පැහැදිලි කරන්න කියන්නේ කියවනවා කියන එක ඇත්තටම තියෙන්නේ. මොකද පළවෙනිම මේ දිහා බලාගෙන කියවනවා. දෙවෙනි කාරණාව තමයි ඒක අපි පසු විපරමකට ලක් කරලා එන ප්‍රතිචාරات එක්ක එක සාකච්ඡාවට භාජනය කරන්න කල්පනා කරා. විශේෂයෙන්ම සීලොම් භික්ෂුන් වහන්සේලා පමණක් ඉලක්ක කරගෙන තමයි මේ වැඩසටහන කරන්නේ. මොකද ගිහි පක්ෂයේ අයට අවස්ථාව ලබා දෙන එක තීරණය වෙන්නේ සමස්ත භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු සම්මුතියක් හරහා ගන්න තීන්දුවක් එක්ක තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ ගිහි පක්ෂයට ආරාධනාවක් කිරීම සම්බන්ධයෙන්. හොඳයි, එහෙමනම් අපි පැහැදිලි කරපු කාරණාව මේ දක්වා සංක්ෂිප්ත විදිහට කියනවා නම් නිදාන කතාව කියන එක තමයි මේකේ පළවෙනි පරිච්ඡේදය. ඒකෙදි කිව්වේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතෙහි 12000ක් භික්ෂු සංඝයා සමග වැඩ වාසය කර බවටත් ඒ වගේම
එතනදී රහතන් වහන්සේලා පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් නම් වශයෙන් සඳහන් කරා රහතන් වහන්සේලාගේ නම් විදියට ඒ වගේම තවදුරටත් එතන ඉඳපු පිරිසක් 84000ක් බෝසත්වරු ඒ වගේම තවත් දේව බ්‍රහ්ම ඇතුළු නාග ඇතුළු තව නොඑක් විවිධ මට්ටම් වල අය එතන හිටියා කියන එක පිළිබඳව තමයි අපි කලින් පැහැදිලි කිරීම කරේ. ඒ වගේම මහසත් බෝසත්වරු කියලා විශේෂ පිරිසක් පිළිබඳවත් සාකච්ඡා කරා මතු බුද්ධත්වයට පත් වෙන පිරිස විදියට. අපි අනතුරු අපි සාකච්ඡා කරේ සද්ධර්ම පුණ්ඩක සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ මේකට ඒ කියන්නේ ඉඳපු පිරිස වන්ද නමස්කාර කරලා එකත් පසකව ඉඳගෙන ඉන්න අවස්ථාවේදී කියන්නේ ඉඳපු පිරිස අතර මෙතන ඉඳපු පිරිස තමයි මුලින්ම දැනුවත් කරලා තියෙන්නේ මොන වගේ පිරිසක්ද මෙතන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වටා ඉන්නේ කියන කාරණාව තමයි මුලින්ම අපි කලින් පැහැදිලි කිරීමේදී කරේ. තවදුරටත් අපි බලමු එතනින් එහාට මොකද්ද මෙතනදී පැහැදිලි වෙන්නේ කියන කාරණාව අපි අද බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේක කියවන්න හේතුව මම කිව්වා. මොකද මේ එක වචනයක්වත් වෙනස් නොවෙන්න ඕන නිසා මූලාශ්‍රයක් ඇහුවොත් ඕනම කෙනෙකුට මේ පොත් පරිවර්තන දෙක අරගෙන බලන්න මම හිතන්නේ දැනට මේ ලංකාවේ නොඑක් තැන්වල ඇති. ඒක නිසා මේ පිළිබඳව ඉතින් අපෙන් විමසීමක් කවුරු හරි කරනවා නම් අපිටත් පුළුවන් ඒක කොහොමද ඒක ලබා ගන්න කියන්නත් පුළුවන්. හොඳයි එහෙමනම් අපි අද දවසේ උත්සාහයක් දරනවා අපි මේ දක්වා කියවපු කොටස් එක්ක සම්බන්ධ කරලා තවත් කොටසක් කියවන්න උත්සාහ කරන. ඉතින් මේක කියවන්නට පෙරම කියන්නේ මේකේ ශබ්ද කිරීම වල මොකද දැන් මේ පරිවර්තන දිහා බලන් කියනකොට මේ තියෙන වචනේම දිහා බලාගෙන කියවද්දී මේ තියෙන වචනේ වෙනස් වෙන්නත් පුළුවන් සහ මම ශබ්ද කරද්දී මේ වචනේ වෙනස් වෙන්නත් පුළුවන්. ඒක නිසා සමාව ඉල්ලනවා. අතපසුවීම වැරදීම් කියන දේ කොහොමද මේක තාක්ෂණයට දෙක කරද්දී වෙන්න පුළුවන්. නමුත් අපි මේකේ හරය තමයි ගන්න ඕනේ. සහ අහගෙන ඉඳලා අහගෙන ඉන්න භික්ෂුන් වහන්සේට පුළුවන් මේකේ මොන වගේ දේවල්ද කියවෙන්නේ කියන එක තමන් ගලපගෙන මේ ඒක පැහැදිලි කරගන්නත් පුළුවන්. මොකද මේක තියෙන්නේ කොහොමද මේක තේරුම් ගත්ත පමණින් භික්ෂුන් වහන්සේලාට දානමාන වෙනුවට අර මොකද්ද මේ තල්ගස් 8ක් උස එහෙමයි තියෙන තල්ගස් 8ක් උස භික්ෂු සංඝයාට මේ ආශ්‍රමයක් හදලා දුන්න භික්ෂුන් වහන්සේලා දහස් ගණනකට ආශ්‍රමයක් හදලා දුන්නා සමානයි කියලා කියපුවාම පස්සේ මේ තේරුම් ගත්ත පමණින් කියන්නේ තියෙන්නේ. ඉතින් මොකද්ද අපි මේක තේරුම් ගන්න? ඉතින් භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට නෙවෙයි සැලකිලිට ගන්න තියෙන්නේ. මේ කියපු අන්තර්ගතයන් පිළිබඳව තමයි අපිට මේක සැලකිලිට ගන්න වෙන්නේ. අපි බලමු එහෙමනම් මොකද්ද අපි නවත්තපු තැන ඉඳලා. මොකද ඕනම කෙනෙකුට මේ වීඩියෝස් මේ බලාගෙන යනකොට අර නතර කරපු තැන ඉඳගෙන ඒක අධ්‍යයනය කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි එකින් එක මේ පෙළ ගස්වාගෙන මේ පැහැදිලි කිරීම මාලාව කරගෙන යන්නේ. හොඳයි. මේ සියලු දෙනාම බුදුන්ගේ දෙපා නමස්කාර කර එකත් පස්ව වාඩි වී සිටියෝය. එකල්හි ලෝක පූජිතයානෝ සිව්වන පිරිස පිරිවරුණු ලැබුවෝ වූහ. ඔවුන් විසින් ගරු සත්කාර කරමින් ස්තුති ප්‍රශංසා කරනු ලැබුවෝය. බුදුවරුන්ගේ මනස තුල ආරක්ෂා කරගෙන තිබූ අනන්ත වූ අර්ථය සහිත සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සියලු බෝසතුන් වෙනුවෙන් ඔවුන්ට උපදෙස් දීම පිණිස දේශනා කරන ලද්දේය. එම සූත්‍රය දේශනා කර අවසන් වත්ම උන්වහන්සේ දෙපා හරස් කර පළක් බැඳ නෙළුම් මලක ස්වරූපයට වාඩි වී වැඩ සිටිසේක. එවෙලේ උන්වහන්සේ අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන නම් සමාධියට පිවිසුනහ. උන්වහන්සේගේ ශරීරය සහ සිත නොසැලී සිටිසේක. එකල්හි මන්දාර මහා මන්දාර ආදී දිවමල් වර්ෂාවක් බුදුන් වහන්සේ හා රැස්ව සිටි පිරිස මත පතිත වන්නට විය. බුද්ධ ශේත්‍රය සය ආකාරයට කම්පණය වන්නට විය. මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව දැනුගත් සියලුම භික්ෂුන් වහන්සේලාට අමුතුවෙන් මේ වචන ඇහෙනවත් එක්කම මේකේ අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වුණත් නිවැරදි කරලා මේ
වටහා ගන්න අධ්‍යයනය කරන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වේලේ රැස්ව සිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දෙවියන් නාග යක්ෂ අසුර කින්නර මහෝරග මනුෂ්‍ය අමනුෂ්‍ය ආදී පිරිස මෙන්ම රජවරුන් සක්විති රජවරුන් ආදී සියල්ලෝ පෙර නොවිරු දෙයක් නොදුටු නොවිරු දෙයක් දැක මහත් අධික සන්තෝෂයට පත්ව දෙයත් ඇඳිලි බැඳ එකම මනසින් බුදුරදුන් දෙස බැලූහ. ඒ වේලේ ශ්වේත වර්ණයෙන් බැබළුණු උන්වහන්සේගේ දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවෙන් බුද්ධ රශ්මි ධාරාවක් නිකුත් වන්නට විය. එම රශ්මි ධාරා නැගෙනහිර දිසාවට ඇති 18,000ක් ලෝක දක්වා පැතිර ආලෝකමත් විය. අවීචි මහා නරකයේ සිට අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා ආලෝකය ගමන් නොකළ ස්ථානයක් නොවිය. මෙම ලෝකයේ සිට වෙනත් ලෝකවල සය වැදෑරුම් ගති ඇති නිරය පිසාච තිරිසන් අසුර මුර්ග මනුෂ්‍ය දෙව්ලොව වසන්න උන් තමන්ට පැහැදිලි දැකිය හැකි වූවක් මෙන්ම බුදුවරුන් විසින් එම ලෝකවල ධර්මය දේශනා කරහුද අසන්නට ලැබුණේය. එම අවස්ථාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සහ පිරිස් ධර්මයෙහි ප්‍රතිපත්ති පුරමින් එම මාර්ගයට පිළිපන් බවද දක්නට ලැබුණේ විය. තවද යමෙකුට බෝසත්වරු සහ මහසත්වරු විවිධ හේතු හා තත්වයන් නොයෙක් විදියේ ශක්තියින්ද තේරුම් ගනිමින් නොයෙක් අරමුණු කරාගෙන බෝධිසත්ව චර්යාවෙහි හැසිරෙනු දක්නට ලැබුණු ඇත. ඉතින් මෙතනදී සීලම අපේ භික්ෂුන් වහන්සේලාට කියන්න තියෙන ඉතින් අපි මේ කාල වේලාවත් යම් ප්‍රමාණයකට බලමින් මේක කරන්නේ. මම මේකේ මොකද ඇත්තටම මට මේ සමහර මේක කියවගෙන යද්දි මේ මම මේක ඇත්තටම මේ ඒ පරිවර්තනයේත් යම් අකුරු පැහැදිලි නෑ. මොකද හේතුව මේ මට උමනාව තියෙන මේ තියෙන වචනේ මේ තියෙන විදිහටම කියවන්න. තියෙන වචනේ තියෙන විදිහටම කියවන්න උමනා නිසා ඒ වචනම කියන්න උත්සාහ කරලා සමහර වචන අර මේකේ පැහැදිලි නැති කොටසක් එක්ක සමහර තැන් තියෙන. ඒක නිසා සමාව ඉල්ලා සිටිනවා. හොඳයි එහෙනම් සීලොම ගෞරවනීය පූජනීය වන්දනීය පූජනීය අපේ මහා සංඝරත්නයට එහෙමනම් බොහොම ආයාචනාත්මකව දිගින් දිගටම අපි මුලින්දලම කියපු විදිහටම කියන්න තියෙන්නේ. වර්තමානය මොන වගේ තත්වයකටදපත් වෙලා තියෙන්නේ කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. සීලම භික්ෂුන් වහන්සේලා අතර දැන් දැවැන්ත ලොකුම මම හිතන්නේ භික්ෂු පාතාලය කියන විදිහට එක ආකාරවලට පවා දැන් අද වර්තමානයේ වෙනකොට බුදු වුණා කියලා සමහර කීප කට්ටිය අද වෙනකොට සමාජයේ විසින් දෙවිදත්තර කෙනෙක් දැනටපත් කරලා ඉතින් ඒ වගේ මහා දැවැන්ත ඒ සහ මේ එවැනි අයගේ ගුරු රූපව දැන් ප්‍රකාශ කරලා ඔය ප්‍රාංශයේ ඉඳලා ඒ ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක බොහොමත්ම ඒ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කරපු ඒ ප්‍රකාශනය ඇතුළේ ඒ වගේම ස්වභාවික විපත්වලදී මහා ලොකු අසාමාන්‍ය සිදුවීම් බවට ක්‍රමානුකූලව දැන් හෙළිදරව් වේගෙන යනවා. මේක මොකක් හරි වෙන ලෝක ධාතුන් වලින් වෙන විශ්වයේ අනිකුත් ශීරපතයන් ඔස්සේ යම් බලපෑම් තිබුණාද නැද්ද යන වගේ පවා ඒක තියෙනවා. ඇත්තට මේ සද්ධර්ම කුණ්ඩක සූත්‍රයේ එවැනි කරුණු ඉස්සරහට අහු වෙනවා. මොකද අපි දැන් මේ කියවාගෙන යද්දි මම අර කියපු කොටස භික්ෂුන් වහන්සේලාට කොයියම් මොහොතක මුණ ගැහෙනවා. හාමුදුරුවරුන්ට දාන දෙන්න ඕනේ නැහැ කියන එක. මම මේ තවත් සරල කරලා කියන්නේ හාමුදුරුවරුන්ට දාන දෙන්න ඕනේ නැහැ කියන ප්‍රකාශනයට අදාළ කොටස ඉදිරි කාලේදී අපිට මුණ ගැහෙනවා. ඒ නිසා සීලම් භික්ෂුන් වහන්සේලා හැමනම් බලාපොරොත්තු වෙන්න දිගින් දිගටම මේ අපි අනුයාත ලෙස අපි කවුරු හරි අධ්‍යයනය කරන්න පුළුවන් වෙන විදිහට ඉතින් හැම උත්සාහයක්ම දරනවා මේ වෙනසටහන් කරගෙන යන්න. ඉතින් ඒක නිසා එකින් එක අධ්‍යයනය කරලා අපි මේ වර්තමාන ශාසනික අරුබුදයට විසඳුම් හොයන මේ වැඩපිළිවෙලට දායකත්වයක් සහයෝගයක් දක්වන්න කියලා සීලම් භික්ෂුන් වහන්සේලාට තාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.